ආයුබෝවන් කියලා මම ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ කොහෙද යන්නේ කියලා මම ඔයාලට කියන්නම්. මම මේ ගමන තනියම නෙමෙයි යන්නේ. මේ පිටිපස්සේ ඉන්නේ මගේ නංගි. ඉතින් කොහෙද යනවද අපි යන්නේ? දානෙ ගෙදරකට. ඉතින් දැන් වෙලාව 11යි. අද අවුවේ නෑ. අවුව නැති දවසක්. ඒක නිසා අපි ප්‍රශ්නයක් නැතුව යනවා. ඉතින් අපිට තව හවස 6ට තියෙනවා තව බණක් කැලණියේ ඉඳලා හාමුදුරු කෙනෙක් වඩම්මලා උන්වහන්සේගේ විචිත්‍ර ධර්ම දේශනාවක් තියෙනවා හවසට. ඉතින් අපි ඒ සඳහා අටපිරිකඩයක් පූජා කරන්න බාර නම් තියෙනවා. ඒක දෙන්නත් එක්කලා අද අපි හවසටත් බණකට යනවා. ඉතින් අද වැඩ දෙක තුනක්ම තියෙනවා. අපි පළතුරු කඩේට යන්නත් ඕන. ඉතින් අද දවසේ ඉක්මනට ගත කරපු විදිහ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ටක් 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 ගාලා පෙන්නන්නම්. හරි. දැන් ළඟයි දාන ගෙදරට. ඉතින් අපි බලමු දාන ගෙදරට ගිහිල්ලා එහි සිටුේෂන් එක කොහොමද කියලා. රයිට්. දැන් අපි දාන ගෙදරට ආවා. බලන්නකෝ එළියෙන්ම ලස්සන. එළියෙන් විතරක් නෙමෙයි එන මාර්ගෙත් මාරම ලස්සනයි. හඳුන් කූරු ගහලා පිච්ච මල් වලින් මල් වැල් හදලා උඩින් දාලා පුදුම විදියට මාරම විදියට ඩෙකොරේෂන් එක කරලා තිබ්බා. ඉතින් ස්වභාවික මල් එතකොට නිල්ම නිලුම් මල් තමයි හාමුදුරුවන් නිලුම් මල් වල පාත්‍ර රේණු තමයි හාමුදුරුවන් වඩින පාවඩ වලට බිමට දාලා තිබ්බේ. මාරම ලස්සනයි මාරම සුවඳයි මේ පැත්ත. හඳුන් කුරු වල සුවඳ මල් වල සුවඳ දෙක මුස වෙලා පුදුම සුවඳක් සහ මාරම ලස්සනක්. මම එහෙම මෙතන ලොකුවට වීඩියෝ කරලා නෑ. මේ යන අර පේනවා ඇති මේ වැලවල් මල් වැලවල් මාරම ලස්සනයි. ඇත්තටම මේ වගේ ලස්සනට දීප දාන ගයක් මම මේ මගේ දෙවෙනි පාරට මම මේ දකින්නේ. එච්චරටම මේ කියන්නේ මහන්සි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ දෙයකට තමන්ගේ මහන්සිය තමයි ගොඩක්ම වටින්නේ. මාරම විදියට මේ දාන ගෙදරට මහන්සි වෙලා තියෙනවා. ඉතින් හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවලදී හාමුදුරුවෝ ඇත්තටම ඒ අයට ගෙදර අයට මාරම විදිහට ප්‍රශංසා කරා. මොකද උන්වහන්සේලාත් කිව්වා මේකට මාර විදිහට වෙහෙසලා තියෙනවා. ඒත් ඇත්තටම එතන තමයි පින තියෙන්නේ. දැන් අපි කාලා බීලා අයිස්ක්‍රීම් එහෙම කාලා එතකොට ඔන්න ගියා පළතුරු කඩේට. ටක් ගාලා පළතුරු ටිකකුත් ගත්තා. අරගෙන මේ ගෙදර යන ගමන් මේ කියන්න ඕන ඔයාලට මෙන්න මේ ලස්සන ප්ලේස් එක පෙන්වන්න හිතුනේ. වෙල්ලියායක් ලයින් අපි ගෙදර යද්දි ටිකක් හවස් වුණා. යන ගමන් තමයි මේ පෙන්වන්න හිතන්නේ. මේ මෙතන මේ මල් තියෙනවනේ ඒවා මාරම ලස්සනයි. අනික තමයි මේ මල් පොකුරක් හදලා බෝතලයකට දාලා බලන්නකෝ මාසයක් හරි තියාගන්න පුළුවන් මල් වකිය වගේ. ලස්සනයි ඒක. මම නම් ගොඩක් මේ වගේ ආටිෆිකල් වලට වඩා මෙන්න මේ වගේ ස්වභාවික මල් වලට තමයි නැචරල් වලට තමයි ඇත්තටම කැමති. මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒක දැන් අර කම්මැලි තමයි දවස් දෙක තුනකින් පර වෙලා යනවා තමයි. ඒ වුණාට ඒක අර ෆ්‍රෙෂ් පිට දාපුවාම හිතට මාරම සැනසීමක්. ලස්සනයි. ඉතින් මේ ගෙදර ගිහිල්ලා මේ ලෑස්තිලා ඉන්නේ මං අර කියපු හවස බණට යන්න. ඉතින් අපි මම බණ ගෙදර ගිහිල්ලා බණට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. හරි. මේ බලන්නකො මේ ස්ටේජ් එක මාරම ලස්සනයි යන්නේ. ඔයාලට පේන්නේ ඇත්තට මේ ඇත්නම් වීඩියෝ කරන නිසා මාරම ලස්සනට ඒ ඩෙකොරේෂන් එකත් කරලා තිබ්බා. මාරම ලස්සනයි. ඉතින් මට කියන්න මට වචන නෑ. මාරම ලස්සනයි. මෙතන අර රෑ නිසා දැන් වෙලාව 7:00ට විතර ඇති. පැහැදිලි අඩුයි. ඉතින් ඒත් මේ මෙතනත් මේ මණ්ඩපේ ධර්ම මණ්ඩපය පුදුම විදිහට ලස්සනට හදලා තිබ්බා. මාර විදිහට එතනත් මහන්සියක් වෙලා ලස්සනට හදලා තිබ්බා. ඉතින් මදුරුවොත් කමන්නේ ඊට වඩා වටිනවා බණ. ඉතින් ඔන්න ඒ විදිහට අපි බණ අහලා අටපිරිකරෙත් පූජා කරලා ගෙදර ගියා. ගොඩාක් උන්වහන්සේ කැලණියේ ඉඳලා එන නිසා වඩින නිසා ටිකක් රැ වුණා. උන්වහන්සේ
එතෙන්ට එනකොටත් වෙලාවටට විතර ඇති. ඉතින් 9:15 විතර වෙනකොට බණ අවසන් කරා. මොකද උන්වහන්සේට නැවත යෑමට පැය එකහමාරක් විතර ගත වෙන නිසා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ මේ දවස ගත වුණේ. මම ෂෝට් ඇන්ඩ් ස්වීට් ලෙස ඔයාලට මගේ දවස ගත වෙච්ච විදිහ පෙන්නුවා. මම ආයෙත් වීඩියෝ එකකින් ඔයාලට මේ විදිහට ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. මගේ වීඩියෝ බලන හැමෝටම මම මාරම ආදරෙයි. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. මම ආයෙත් එනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. ජේසුස් පිහිටයි.